මීට හරියටම දශක 3කට පෙර ආතුව පැවති එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලිය ලෝකේ පුරා බොහෝ ක්‍රිකට් රසිකයන්ගේ අවධානයට ලක් වූ එකක්. T20 ලීගයන් නොමැති එම කාල සමයේදී එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියක් නියෝජනය කිරීම එකල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ට විශාල සිහිනයක් බවටත් පත් වුණා. එම කාල සීමාවේදී එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායමේ නිත්‍ය විදේශ ක්‍රීඩකයා බවට පත්වී සිටියේ කොදෙව් ජාතික කාල් හූපර්. නමුත් ඔහුව 1996 තරඟාවලිය අතර මැද්දේදී නැවතත් කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එරටට ගෙන්වා ගනු ලැබුවා. ඉන් අනතුරුව එම පුරප්පාඩුව සඳහා ගෙන්වනු ලැබුවේ සුපිරි ශ්‍රී ලංකා පිතිකරු අරවින්ද ද සිල්වායි. කෙසේ වෙතත් එවකට ශ්‍රී ලංකාව යනු ඉහළ මට්ටමේ ක්‍රිකට් කණ්ඩායමක් නොවූ නිසා අරවින්දට ලැබුණු එම දුර්ලභ අවස්ථාව එම කාලයට සාපේක්ෂව ඉතා විශාල ජයග්‍රහණයක් මෙන්ම අරවින්දගේ ක්‍රිකට් ජීවිතයටත් විශාල පරිවර්තනයක් බවට පත් වුණා. මේ අනුව අපි දැන් කතා කරන්නට යන්නේ 1995 වසරේ එංගලන්තයේ පැවති බෙන්සන් ඇන්ඩ් හේජස් කුසලාන ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය ගැනයි. මේ තරගය පැවැත්වුණේ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩා පිටියේදී. එහිදී අරවින්ද නියෝජනය කළ කෙන්ට් කණ්ඩායම සමග ලැන්ක්ෂයර් කණ්ඩායම එම තරඟාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා තිබුණා. පන්දුවර 55කින් සමන්විත වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් කෙන්ට් කණ්ඩායමේ නායක ස්ටීව් මාෂ් මුලින්ම පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව මුලින්ම පන්දුවට පහර දුන් ලැන්ක්ෂයර් කණ්ඩායම කඩලු 7ක් දැවි ලකුණු 274ක් රැස් කළා. එහිදී මයිකල් ආතරට ලකුණු 97ක් සහ ජෝන් ක්‍රෝලි ලකුණු 83ක් වාර්තා කළා. ඉන්පසු ලකුණු 275ක ඉලක්කයක් හඹා යාමට පිටියට පෙවිසි කෙන්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ ට්‍රෙවර් වාට් සහ ඩේවිඩ් ෆුල්ටන් දෙදෙනා පිළිවෙලින් ලකුණු 7කට සහ 25කට දැවී ගියේ පන්දුවාර 12ක් අවසානයේදී. තරමක් මන්දගාමී ආරම්භයක් ලබාගත් කෙන්ට් පිලේ පළමු කඩුල්ල ලකුණු 28දී දෙවන කඩුල්ල ලකුණු 37දී දැවී ගියා. අනතුරුව අංක 4 පිතිකරු වශයෙන් පිටියේ එක් වූයේ අපගේ කතානායකයා වන අරවින්ද ද සිල්වායි. තරගයේ 15 වන පන්දුවාරය යැවූ ඉයන් ඔස්ටින්ගේ පන්දු දෙකකට පිටම එකම ආකාරයේ 6 පහරවල් දෙකක් එල්ල කරමින් අරවින්ද තම ලකුණු ලබා ගැනීම ආරම්භ කළා. Able to get right underneath it, Aravinda de Silva. Dropped it just in front of the scoreboard by the tavern stand, between the mound and the tavern stands there. Has another go. Well, just look at that. 6 more. පාදයක් පිටුපසටගෙන අරවින්ද එල්ල කළ එම චමත්කාර ජනක පොල් පහර දෙකෙන් එංගලන්ත ප්‍රේක්ෂකාගාරයට ඔහු නව ජවයක් ලබා දුන්නා. ඉන් නොනවතුණු අරවින්ද ඔස්ටින්ම යැවූ 17 වන පන්දු වාරයටත් නොබියව 4 පහරවල් දෙකක් එල්ල කළේ ඔහුව දැඩි පීඩනයට ලක් කරමින්. නමුත් අරවින්දගේ සහාය පිතිකරු නීල් ටේලර් අතිශයින්ම මාන්තකාමී පිතිකරණයක නිරත වුණා. කෙන්ට් කණ්ඩායමේ ලකුණු පුවරුව 81ක් ලෙස වාර්තා වෙද්දී ගැරි යේට්ස්ගේ පන්දුවක් හමුවේ ටේලර් දැවී ගියේ පන්දු 38කින් ලකුණු 14ක් පමණක් ලබා ගනිමින්. ඉන් අනතුරුව අරවින්ද සමග පිටියේ එක් වූයේ ග්‍රැහැම් කවුඩ්රි. කෙසේ වෙතත් පන්දුවාර 25යි පන්දු 3කදී කෙන්ට් කණ්ඩායමේ ලකුණු 100ය වාර්තා වුණා. ඒ අතර වාරයේ අරවින්ද කඩලු අතර දිව යමින් ක්‍රමක්‍රමයෙන් තම ඉනිම ගොඩනැගීමට සමත් වුණේ. ඊට සුළු මොහොතකට පසු ඔහු තම අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 50කට මුහුණ දෙමින්. නමුත් ඒ සමගින් ධාරානිපාත වර්ෂාවක් ක්‍රීඩා පිටියට ඇදහැළුනේ තරගය කෙටි වේලාවකට නතර කරමින්. ඒ 30 වන පන්දු වාරයේදී නැවත තරගය ආරම්භ කිරීමෙන් අනතුරුව ගැරි යේට්ස් ක්‍රියාත්මක කළ 33 වන පන්දු වාරයේදී අරවින්ද ලේඩ් කට් පහරක් ඔස්සේ ලකුණු 4ක් ලබා ගත්තා. කෙසේ නමුත් 35 වන පන්දු වාරයේ අරවින්දගේ පා ආවරණයේ පන්දුව වැදීම හේතුවෙන් යේට්ස් ඉල්ලීමක් කළත් වෙනිසුරු ඩේවිඩ් ෂෙපර්ඩ් විසින් එය නිෂ්ප්‍රභ කළා. නමුත් එම පන්දුවාරය තුලදීම ග්‍රැහැම් කවුඩ්රිගේ පාවරණයේ පන්දුව වැදීමත් සමග කළ ඉල්ලීම සාර්ථක කර ගැනීමට යේට්ස්ට හැකියාවක් ලැබුණේ ඒ සමගින් කවුඩ්රිගේ කඩුල්ලත් දවා ගනිමින්. සිව්වන කඩුල්ල වශයෙන් ඔහු දැවී ගියේ ලකුණු 25ක් පමණක් ලබා සිටියදී.
ඉන්පසු පිටියට පිවිසි මැතිව් ෆ්ලෙමින්ටද සාර්ථක වීමට අවස්ථාවක් ලබා නොදුන් යේට්ස් ඔහුද ලකුණු 11කට ක්‍රීඩාගාරයට හරවා යැව්වේ අරවින්දව අනෙක් අන්තයේ හොදකලා කරමින්. සටන්කාමී ඉනිමක් දෙයත් කරමින් සිටි අරවින්ද ඉන් නොසැලී නැවතත් පහරවල් කරා යමින් ලකුණු රැස් කළේ කෙන්ට් කණ්ඩායමේ එකම බලාපොරොත්තුව බවට පත්වමින්. වසීම් අක්‍රම් යැවූ 42 වන පන්දුවාරයේ අවසන් පන්දුවට 4 පහරක් එල්ල කරමින් කෙන්ට් ලකුණු පූර්ව ලකුණු 175ක් දක්වා ඔසවා තැබීමට අරවින්ද සමත් වුණා. ඒ සමගින් අවසන් පන්දුවාර 13 දී ලකුණු 100ක ඉලක්කයක් කෙන්ට් කණ්ඩායමට හිමි වුණා. නමුත් අරවින්දට අනෙක් අන්තයෙන් කිසිදු සහයක් නොලැබුණේ මාක් ඊලම් ලකුණු 3කට දැවී යාමත් සමගින්. ඉන්පසුව පිටියට පිවිසියේ කඩුළු රකින්න ක්‍රීඩකයා මෙන්ම කෙන්ට් කණ්ඩායමේ නායකයාද වූ ස්ටීව් මාෂ්. කෙන්ට් පිතිකරන බලයන්ගේ සියලුම විශේෂඥ පිතිකරුවන් එවන විට ක්‍රීඩාගාරය වෙත ගොස් සිටි නිසා කණ්ඩායමේ සම්පූර්ණ බර කරටගත් අරවින්ද නැවතත් ක්‍රියාත්මක වූයේ ග්ලේන් චැපල් යවූ 45 වන පන්දුවාරයට එල්ල කළ මානරම් 4 පහර දෙකක් සමගින්. ඉන් ප්‍රබෝධමත් වුණු එංගලන්ත ප්‍රේක්ෂකාගාරය ඔල්වර්සන් දීමට පටන් ගත්තේ අසුන් වලින්ද නැගී සිටිමින්. ඉන්පසුව කෙන්ට් කණ්ඩායමට අවසන් පන්දුවාර 9 දී හිමි වූ ඉලක්කය වූයේ ලකුණු 83ක්. ඒ සමගින් පන්දුව අතරගත් ග්ලෙන් චැපල් ඉදිරියේ නැවතත් තම ආධිපත්‍ය පැතිර වූ අරවින්ද 47 වන පන්දුවාරය ආරම්භයේදීම ස්ක්වැලි කලාපය දෙසට තම සුපුරුදු පොල් පහරින් 6 පහරක් එල්ල කළේ එංගලන්ත ප්‍රේක්ෂකාගාරයම ආමන්තානන්තයට පත් කරමින්. නැවතත් ක්‍රියාත්මක වූ අරවින්ද චැපල් හමුවේ ආලංකාර කවර් ඩ්‍රයිව් පහරක් ඔස්සේ 4 පහරක් එල්ල කළේ තම ශතකයද වාර්තා කරමිනුයි. ඔහුගේ අති විශිෂ්ට ශතකය වාර්තා කළේ පන්දු 88කිනුයි. අරවින්ද ශතකය වාර්තා කිරීමත් සමග නැවතත් අසුන් වලින් සිටගත් එංගලන්ත ප්‍රේක්ෂකයන් ඔහුට අත්පොලොසන් ලබා දුන්නේ මේ සුපිරීනිම ඔවුන්ට ඉහළතුම ආශ්වාදයක් ගෙන දුන් බැවින්. මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් මැච් බලන ගමන් පොඩි ගේම්ස් ප්ලේ කරලා මුදල් හම්බ කරන්න ඔබත් කැමතිද? ඔයාලා දන්නවනේ 1x site එක ගැන. ඔයත් ක්‍රිකට් රසිකයෙක් නම් කරන්න තියෙන්නේ මේ දවස්වල යන මැච් දිනන්නේ කවුද? වැඩිම ලකුණු ගහන්නේ කවුද? වැඩිම විකට් ගන්න කවුද? වගේ පොඩි දේවල් අනුමාන කරන්න. ඔයාගේ අනුමානය හරි ගියොත් සල්ලි තමයි. ඒ වගේම චිකන් රෝඩ් කියලා අලුත්ම මිනි ගේම් එකක් රිලීස් කරලා තියෙනවා. ඔයාලා 1x එක එකතු වෙද්දී මෙන්න මේ කෝඩ් එක පාවිච්චි කරොත් රුපියල් 35000ක බෝනස් මුදලක් දිනා ගන්නත් මේ දවස්වල අවස්ථාව තියෙනවා. නමුත් ශතකයේ ලබා ගැනීමෙන් අනතුරුව වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට තරම් අරවින්ද වාසනාවන්ත වූයේ නෑ. කෙන්ට් කණ්ඩායමේ එකම ජයග්‍රාහී බලාපොරොත්තු වූ ඔහු ඉයන් ඔස්ටින්ගේ පන්දුවක් හමුවේ ඉදිරියට පැන එල්ල කළ පහර ඩීප් කලාපයේ පන්දු රකිමින් සිටි ග්‍රැහැම් ලොයිඩ් අතටම ගොස් නැවතුණා. ඒ කලකට මතක හිටින අග්‍රගන්නේ ඉනිමක නීමාව සටහන් කරමින් අරවින්දගේ කඩුල ලබා ගැනීමත් සමගින් උත්තාමියට පත් ලැංක්ෂොය කණ්ඩායම එය සමරනු ලැබුවේ ඒ මොහොතේ තරගය ජයග්‍රහණය කළ විලාසයෙනුයි. මිනිත්තු 140ක් කඩුල්ලේ රැඳී සිටි අරවින්ද එලෙස දැවී යන විට පන්දු 95කින් ලකුණු 112ක්ම ලබා සිටියේ 4 පහරවල් 11ක් සහ 6 පහරවල් 3ක්ද තම විශිෂ්ට ඉනිමට අන්තර්ගත කරමින්. අරවින්ද තම ඉනිම නිමා කරමින් නැවතත් ක්‍රීඩාගාරය දෙසට ගමන් කළේ ඔහුගේ ඉනිමෙන් කුල්මත් වූ එංගලන්ත ප්‍රේක්ෂකයාගේ ආත්පොලොසන් නාදයේද මැදේ. ඒ සමගින් කෙන්ට් කණ්ඩායම ලකුණු 214ට කඩලු 7ක් ලෙසට පරිවර්තනය වුණා. නමුත් තවත් ලකුණු 25ක් පමණක් තුලදී ඔවුන්ගේ ඉතුරු කඩලු 3ක් දැවී ගියේ ලැංක්ෂයර් කණ්ඩායමට ලකුණු 35ක ජයක් උරුම කර දෙමින්. කෙන්ට් කණ්ඩායම මෙම තරගයෙන් පරාජයට පත්ව තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට සමත් වූයේද අරවින්ද ද සිල්වායි. ඒ ඔහුගේ ශතකය ඒ තරමටම විශිෂ්ට ඉනිමක් වූ බැවින්. අරවින්දගේ ඉනිම ගැන සංක්ෂිප්ත වශයෙන් සඳහන් කළහොත් ඔහු වේගවත් ආරම්භයක් ලබා ගනිමින් කෙන්ට් ඉනිමට ජීවයක් ලබා දුන්නත් ඉන් අනතුරුව සංයමයෙන් තම ඉනිම ගොඩනගමින් පිටියේ ස්ථාවර වුණා. ඉන් පසුව අවසන් පන්දුවාර කිහිපයේදී නැවතත් ඔහු ප්‍රහාරාත්මක පිතිකරණයක නියැලුණා. මෙය ජාත්‍යන්තර තරගයක් නොවුවත් අරවින්ද මෙම වටිනා ශතකය රැස් කළේ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ වීම අරවින්දගේ මේ සුපිරි ඉනිම සමග ඔහු එංගලන්ත ප්‍රේක්ෂකයන් අතරද බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත් වුණා. ඒ හේතුවෙන් 1999 වසරේ එංගලන්තයේ පැවති ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ සෑම තරගයක්ම නැරඹීමට පවා එංගලන්ත ප්‍රේක්ෂකයන් පැමිණ තිබුණේ අරවින්දගේ පිතිකරණය නැරඹීමේ ඒකායන අරමුණ වෙනුවෙන්. එමෙන්ම එකල ශ්‍රී ලංකාව ප්‍රබල කණ්ඩායමක් නොවු නිසා ශ්‍රී ලංකාවට යම් කීර්තියක් නිර්මාණය වීමටත් අරවින්දගේ මේ සුවිශිෂ්ටත්වය මනාසෙයින් පිටුවහලක් වුණා.